අද අපි මෙම වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්සත් රාජධානියේ ෆාමසි සෙටප් එක කොහොමද? ඒකේ වැඩ කරන කට්ටියේ ක්වොලිෆිකේෂන් මොනවද? ඒ ක්වොලිෆිකේෂන් හදාගන්නේ කොහොමද කියලා. මම හිතනවා ඉතින් මෙම වීඩියෝ වැදගත් වෙයි. කවුරු හරි එක්සත් රාජධානියට එන්න බලාපොරොත්තු වෙනවා නම් ෆාමසි ජොබ් එකකට, එහෙම නැත්නම් දැනටමත් එක්සත් රාජධානියේ ඉන්න ෆාමසි ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සෙටප් එක හයිරාකි එක දැනගන්න එක වැදගත් වෙයි. ඊට අමතරව ඇත්තටම මම හිතනවා එක්සත් රාජධානියට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ෆාමසි එකක් මොන වගේද, ෆාමසි එක වැඩ කරන්නේ මොන වගේ කට්ටියද, එයාලෙන් ගන්න පුළුවන් සර්විස් මොනවද කියලා දැනගන්න මෙම වීඩියෝ වැදගත් වෙයි කියලා. ඉතින් අපි බලමු ලංකාවයි එක්සත් රාජධානියයි ෆාමසි කම්පෙයාර් කරාම මොනවද තියෙන වෙනස්කම් කියලා. ලංකාවේ වගේම ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. හොස්පිටල් ෆාමසි සහ කමියුනිටි ෆාමසි කියලා. හොස්පිටල් ෆාමසි කියන්නේ හොස්පිටල් එකකින් කරන ෆාමසි එක, හොස්පිටල් එකේ තියෙන ෆාමසි එක. එංගලන්තෙත් ඒක එහෙමයි. ඊට අමතරව කමියුනිටි ෆාමසි ලංකාවේ තියෙන ෆාමසි වගේ මෙහි අපි ඒවට කියනවා කමියුනිටි ෆාමසි කියලා. කමියුනිටි ෆාමසි වල ලංකාවේ වගේම තමයි. ඉතින් ඒක අයිති වෙන්නේ පෞද්ගලික අංශයේ කෙනෙක්ට. පෞද්ගලික ෆාමසි ඕන කෙනෙක් තමයි ඉන්නේ කමියුනිටි ෆාමසි එකේ අයිතිකාරය විදියට. සමහර කම්පැනිස් වලට ෆාමසි 100 200 වගේ තියෙන කම්පැනිස්ුත් තියෙනවා. වෙල් ෆාමසි, බූට්ස් ෆාමසි, ටෙස්කෝස් වගේ. ඊට අමතරව ඉන්ඩිපෙන්ඩන්ට් ෆාමසිස් තියෙනවා. අතර මේක ෆාමසියක් කරගෙන යන ෆාමසිස්ට් ඒ වගේ ෆාමසිස් තියෙනවා. ඉතින් ප්‍රධාන වෙනස්කම තමයි කාට අයිති වුණත් එංගලන්ත එක්සත් රාජධානියේ NHS එක මගින් හැමදේම ගණු රෙගියුලේට් කරනවා. ඒ වගේම එක්සත් රාජධානියේ ඒ කියන්නේ NHS එක තමයි හැම මුදල් ලබා දීම ෆාමසි වලට. ඒ කියන්නේ මේක මෙහෙම දැන් අපි ලංකාවේ කතා වෙන අපිට ප්‍රී සෞඛ්‍ය සේවාවක් තියෙනවා, සල්ලි ගෙවන්න ඕනේ නැහැ කියලා. නමුත් අපි කවුරුත් දන්න, සමහරු දන්නවත් නොදන්නවත් ඇති එක්සත් රාජධානියට ඇත්තටම සල්ලි ගෙවන්න ඕනේ නැහැ. හෙල්ත් සිස්ටම් එකට සෞඛ්‍ය සේවා ලබා ගන්න. විශේෂයෙන් වේල්ස් සහ ස්කොට්ලන්ඩ් වල ෆාමසි එකකින්, හොස්පිටල් ෆාමසි විතරක් නෙමෙයි, පෞද්ගලික ෆාමසියෙන්, කමියුනිටි ෆාමසියෙන් බේත් ගත්තත් සල්ලි 7-5ක්වත් ගෙවන්න ඕනේ නැහැ. එංගලන්තේ පොඩ්ඩක් වෙනස් සිස්ටම් එක, පොඩි මුදලක් ගෙවන්න ඕන. නමුත් ඒක ලංකාවේ වගේ නෙමෙයි. දැන් ලංකාවේ අපි දන්නවා අපි රුපියල් 1000ක බේතක් ගත්තොත් රුපියල් 1000ක් ගෙවන්න ඕනේ. ඒ වගේම රුපියල් 10000ක බේතක් ගත්තොත් 10000ක් ගෙවන්න ඕනේ. නමුත් එංගලන්තේ තියෙන එහෙම නෙමෙයි. ඔබ හිතන්නකෝ ඔබට පවුන් 10ක තමයි ඔබට බේත් වල වටිනාකම. ඔබ එතකොට ගෙවන්න ඕනේ පවුන් 9 සහ 60යි. සමහරවිට පවුන් 550ක් වටින බේත් ඔබට ලැබෙනවා ෆාමසි. නමුත් ඔබ ඒකට ගෙවන්නත් ඕනේ පවුන් 9 සහ 60යි. ඒක ඒ විදිහට යන්නේ. ඒ කියන්නේ ෆික්ස් ගාණක් ගෙවන්න තියෙන්නේ. අර බේත් අපදාන එක වළක්ව ගන්න ලොකු මුදලක් නෙමෙයි, පොඩි ගාණක්. ඒ ෆික්ස් ගාණ විතරයි ගෙවන්න තියෙන්නේ. ඊටු මුදල NHS මගින් ෆාමසියට ලබා දෙනවා. ඒක තමයි ප්‍රධාන වෙනස්කම. ඉතින් ෆාමසියක් ඇත්තටම එංගලන්තේ මාකට් ගන්න නැත්නම් හඳුනාගන්නේ ප්‍රධානම එන්ට්‍රි ලෙවල් පොයින්ට් එක, ෆස්ට් පොයින්ට් එක විදියට. කියන්නේ පේෂන්ට් ලෙඩාට සෞඛ්‍ය ශාස්ත්‍රයට ඇතුළත සෞඛ්‍ය සේවාව ලබා ගන්න තියෙන ප්‍රධානම පළමු ආයතනයේ විදිහට තමයි ෆාමසි ක්‍රියාත්මක වෙන කමියුනිටි ෆාමසි එක. මොකද මෙහි ඇත්තටම ලොකු කියුට් එකක් තියෙනවා බේත් ගන්න GP ප්‍රැක්ටිස් වල නැත්නම් හොස්පිටල් එකකට ඉතා විශාල පොලිමක ඉන්න ඕන තදපදයක් තියෙනවා. ඉතින් ඒක අඩු කරගන්න තමයි දැන් ෆාමසි ගොඩක් රට යොදාගන්නේ. ඊට අමතරව ඇත්තටම ප්‍රිස්ක්‍රිප්ෂන් වලට බේත් ලබා දීම, ඕවර් ද කවුන්ටර් සල්ලි වලට බේත් ලබාගෙන විකිණීම, බේත් ගන්න පුළුවන් තැනක්, තව දේවල් මිලදී ගන්න පුළුවන්, ඇඩ්වයිසර්ස් ගන්න පුළුවන්. ඒ වගේ සර්විසස් ෆාමසි මගින් පවත්වාගෙන යනවා. ඉතින් මම දැකපු ප්‍රධාන වෙනස තමයි එංගලන්තයේ එක්සත් රාජධානියේ ෆාමසියක් කිව්වම ඉතාම හොඳ රෙපියුටේෂන් එකක් තියෙනවා. මිනිස්සු පිළිගන්නවා. ඒක වැදගත් තැනක් විදිහට. මම හිතන්නේ ඇත්තටම මේක එහෙම වෙලා තියෙන්නේ මොකද හැමෝම දන්නවා ෆාමසි එකේ වැඩ කරන කට්ටිය හොඳ ක්වොලිෆයිඩ් කට්ටිය, හොඳ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියලා NVQ level 2 ඉඳන් 7 වෙනකන් ඩිග්‍රී level, මාස්ටර් level වෙනකන් මේ කෝසස් කරලා තිනවා කියන එක පේෂන්ට්ලාත් දන්නවා. ඉතින් අපි බලමු මේ roles and responsibilities මොනවද ෆාමසි එකේ වැඩ කරන සේවකයන් කියලා. ප්‍රධානම ඕන ෆාමසි එක අනිවාර්යයෙන්ම ෆාමසිස් කෙනෙක් ඉන්න ඕන. ෆාමසිස් කෙනෙක් නැතුව ෆාමසිය ඕපන් කරන්න අරින්න බෑ. එයාට කියනවා අපි responsible pharmacist කියලා. ෆාමසිලා දෙතුන් දෙනෙක් ඉන්න ඕනම් ෆාමසියේ ගොඩක් වෙලාවට මෝ සීනියර් ෆාමසිස්ට් තමයි responsible pharmacist වෙන්නේ. ඉතින් බැරි වෙලා හරි උදේට එන්න බැරි වුණා පරක් වුණොත් ෆාමසි අරින්නේ නැහැ. ෆාමසිය වහලා තිනවා. ඒ තරම් ඒ නීති වලට ගරු කරලා ඒ විදිහට ඒක කරගෙන යනවා. ඉතින් ගොඩක් වෙලාවට
ෆාමසිස්ම මැනේජ් විදිහට වැඩ කරන තැනුත් තියෙනවා. සමහර තැන් තියෙනවා ෆාමසිස් නොවන කෙනෙක් මැනේජ් විදිහට ඉන්නවා. මොකද ෆාමසිස්ට ක්ලිනිකල් වැඩ තියෙනවා, ලෙඩුන් වැඩ තියෙන හින්දා ඒ දේවල් එයා කරගෙන යනවා. වෙන කෙනෙක් ස්ටාෆ් හැන්ඩ්ලින්, ස්ටොක් කන්ට්‍රෝල් වගේ දේවල් කරගෙන යනවා. ඉතින් ෆාමසිස්ගේ තියෙන ප්‍රධානම රාජකාරිය තමයි ප්‍රිස්ක්‍රිප්ෂන් එක ක්ලිනිකලි චෙක් කරන එක. ඒ කියන්නේ ලංකාවේ වගේ නෙමෙයි ඇත්තටම දැන් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් අරගෙන පේෂන්ට් ආපම ඇත්තටම දැන් පේෂන්ට්ලා ප්‍රිස්ක්‍රිප්ෂන් අරන් එන්නේ නැහැ. ඒක කම්පියුටර් සිස්ටම් එකක් through තමයි කෙලින්ම ෆාමසියට එන්නේ. ඉතින් ෆාමසියට ප්‍රිස්ක්‍රිප්ෂන් එක ලැබුණාම ලංකාවේ වගේ නිකන් ගත්ත ගමම බෙහෙත් ටික දාගෙන යන්නේ නැහැ. ෆාමසිස් ඉස්සලා මේක චෙක් කරනවා. ඒක චෙක් කරනවා කියන්නේ මේ බෙහෙත් ටික ඒ පේෂන්ගේ හිස්ටරි එකත් එක්ක හරියද නැත්නම් මේක අලුතෙන් දීපු බෙහෙතක්ද ඒක ගැලපෙනවද වගේ මේකේ ඩෝස් එක හරියද වගේ ඒ දේවල් අපි කියනවා ක්ලිනිකල් චෙකින් කියලා. ඒකේ මොකක් හරි ඩවුට් එකක් තියෙනවනම් ෆාමසිස්ට් එයා ඩිරෙක්ට්ලි මේ ප්‍රිස්ක්‍රයිබර්ව කන්ටැක්ට් කරනවා. ඉතින් ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් ප්‍රධාන වෙනසක් තියෙනවා ලංකාවේ නම් ඩොක්ටර්ස්ලා විතරමනේ බෙහෙත් ලියන්නේ. නමුත් මෙහෙ ප්‍රිස්ක්‍රයිබින් නර්සස්ලා ඉන්නවා, ප්‍රිස්ක්‍රයිබින් ෆාමසිස්ට්ලා ඉන්නවා, ප්‍රිස්ක්‍රයිබින් ෆිසියෝതെරපිස්ට්ලා ඉන්නවා. ටමතුර ඩොක්ටර්ස්ලාත් ඉන්නවා. ඉතින් ඩිරෙක්ට්ලිම මේ ප්‍රිස්ක්‍රයිබර්ව කන්ටැක්ට් කරලා මොකක් හරි ඩවුට් එකක් තියෙනවනේ ඒක ක්ලියර් කරගන්න එකත් ෆාමසිස් කරනවා. ඉතින් ඒකට අපි කියනවා ක්ලිනිකල් චෙකින් කියලා. ඊට අමතරව ෆාමසිස්ට් ඇඩ්වයිසස් ලබා දීම, ෆ්ලූ වැක්සින් ලබා දීම, ඒ වගේ සර්විසස් උත් කරනවා. ඊට අමතරව සමහරලාට ෆයිනල් ඇකියුරසි චෙකින් එකත් කරනවා. ෆයිනල් ඇකියුරසි චෙකින් එක කියන්නේ ඩිස්පෙන්ස් කරපු බෙහෙත පේෂන්ට් ලබා දෙද්දි ඒක චෙක් කරනවා. තව පාරක් චෙක් කරන වැඩෙත් ෆාමසිස් කරනවා. ඉතින් ඊටාත්ම හොඳට විශාල ලොකු සැලරි එකක් ගෙවන ජොබ් එකක් තමයි ෆාමසිස් කියන්නේ. ඊට අමතරව ඒක හයි ලෙවල් ස්කිල් ජොබ් එකක් විදිහට කැටගරයිස් වෙලා තිනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නැතුව වීසා ස්පොන්සර්ෂිප් වීසා ලබා දීමත් කරනවා. ඉතින් ඊළඟ ලෙවල් එක තමයි ෆාමසි ටෙක්නීෂියන්. ෆාමසි ටෙක්නීෂියන් කියන්නේ අපිට කියන්න අමතුන ෆාමසිස් කියන්නේ NVQ level 7 ජොබ් එකක්. NVQ level 7 කියන්නේ ඩිග්‍රී level ජොබ් එකක්, මාස්ටර්ස් level ජොබ් එකක්. ඉතින් NVQ level 4 තමයි ෆාමසි ටෙක්නීෂියන් කියන්නේ. ෆාමසි ටෙක්නීෂියන් කෙනෙක් වෙන්නේ අවුරුදු 2ක කෝස් එකක් කරන්න ඕන. යුනිවර්සිටි වලනුත් කරනවා. තව වෙන කොලේජස් වලනුත් මේ කෝස් එක කරනවා. ඒක අවුරුදු 2ක කෝස් එකක්. ඒකේ තියෙන විශේෂ වැදගත්කම තමයි ඇත්තටම ෆාමසි වැඩ කරන ගම ඔන් ද ජොබ් එක කරන ගමම මේ කෝස් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක මේ ගොඩක් ජොබ් හදලා තියෙන්නේ රස්සාව කරන ගමම ඒ ක්වොලිෆිකේෂන් හදා ගන්න පුළුවන් විදිහට. එතකොට රස්සාවත් කරගෙන යනවා. රස්සාවදී අත්දැකීමත් එක්ක නිකම්ම එක්ස්පීරියන්ස් එකත් එක්ක හොඳ සේවකයෙක් බිහි වෙනවා. ඉතින් මට කියන්න අමතුනා ෆාමසිස් කෙනෙක් අනිවාර්යයෙන්ම ජනරල් ෆාමසිටිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ටෙක්නීෂියන් කියන ජොබ් එකත් ජනරල් ෆාමසිටිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් ජොබ් එකක්. ඉතින් ලංකාවේ ෆාමසිස් විතරයි අතන මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ්. බට් මෙහි ෆාමසි ටෙක්නීෂියන් කෙනා හොඳ වැලිඩ් ජොබ් එකක් ඉන්න යාලත් මෙඩිකල් ජනරල් ෆාමසිටිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් ජොබ් එකක්. ඉතින් ඒකින්ද යාලට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න උනත් පුළුවන්. ඉතින් ෆාමසි ටෙක්නීෂියන් කෙනෙක් කියන්නේ ඇත්තටම එයාලටත් පුළුවන් ෆයිනල් ඇකියුරසි චෙක් එක ගන්න. ඒ කියන්නේ ඩිස්පෙන්ස් කෙනෙක් බෙහෙත් ඩිස්පෙන්ස් කරාට පස්සේ ඒක එකපාරක් ආයි චෙක් කරනවා. චෙක් කරලා තමයි බෑග් එකකට දාලා දෙන්නේ. ඉතින් ඒ වැඩේ කරන්නත් එයාලට පුළුවන් ෆාමසි ටෙක්නීෂියන් කෙනෙක්. ඒකට අමතරව එයාලා NVQ level 4 එකකින් පටන් ගත්තා level 5 level 6 ටෙක්නීෂියන්ලා තින්න හොස්පිටල් වල එයාලා තව කෝර්සස් කරලා උඩට යන්නත් පුළුවන්. එයාලත් ඇත්තටම හොඳ දැනුමක් තියෙන කට්ටිය විදිහට සලකනවා. ඊට අමතරව මම දැක්කා අනිත් ජොබ් එක තමයි ඇත්තම ලංකාවේ ජොබ් එක ෆාමසි ෆීල්ඩ් එකේ නැහැ. ඩිලිවරි ඩ්‍රයිවර්ස්ලා කියන්නේ ඇත්තටම එංගලන්ත එක්සත් රාජධානියේ 95%ක ෆාමසි වලම බෙහෙත් හැමෝටම නෙමෙයි බොහොම එල්ඩර්ලි කියන්නේ ඇවිද ගන්න බැරි වයස කට්ටියගේ වලස් ඇතුළු වෙලා ඉන්න වෙන කට්ටියට ඒ ජොබ් ඩිලිවර් කරනවා බෙහෙත් ටික ගෙදරට ගිහින් දෙනවා. ඉතින් ඒකට ගොඩක් වෙලාට හැම ෆාමසිට වගේ වාහනයක් තියෙනවා. ඒ වගේම ඩිලිවර් ඩ්‍රයිවර් කෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ ඩිලිවර් ඩ්‍රයිවර් එකටත් NVQ level 2 කෝස් එකක් තියෙනවා. ඉතින් ගොඩක් ඩ්‍රයිවර්ස්ලා නම් මම දැකලා නැහැ කෝස් එක කරනවා. ඉතින් ඒක තමයි ලංකාවට වැඩි තියෙන අනිත් ජොබ් ඔපචුනිටි එක ඩිලිවර් ඩ්‍රයිවර්. ඉතින් එහෙම ජොබ් එකකුත් තියෙනවා. ඊට අමතරව ඇත්තටම මම දැක්ක විදිහට වැඩිම වැඩ කොටසක් කරන ජොබ් එක තමයි ෆාමසි ඩිස්පෙන්සර්. ඩිස්පෙන්සර් කියන්නේ එයා තමයි මේ ටිපිකල් ෆාමසි සෙටප් එකේ වැඩියම වැඩ කරන කට්ටිය මම දැකලා තියෙන ඩිස්පෙන්සර්. මොකද ඩිස්පෙන්ස් තමයි ප්‍රිස්ක්‍රිප්ෂන් එක ආපුවාම ඒකට ඕන ලේබල් ටික print කරලා ඊට පස්සේ ඒ ටිකට හරි බේත් ටික පික් කරලා ඒකට ස්ටිකර් අල්ලලා ඒ වස්සම් කරලා දීලා ඊට පස්සේ රාක් වලට බේත් ආපුවම ඩිස්ට්‍රිබියුටර්ස්ලා බේත් ගෙනත් දෙනවා. සප්ලයර්ස්ලා දෙන බේත් ටික ඔක්කොම රාක් වලට දාන්න ඕන. රාක්කට ID අප් කරලා තියා ගන්න ඕන. ඊට පස්සේ
අඩු වෙන බේත් ටික ඕඩර් කරගන්න ඕනේ. ඒ වගේ අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ෆාමසි එකේ සම්පූර්ණ රන් වෙන 100%ක් රන් වෙන වැඩේ ඇත්තටම කරන්නේ ඩිස්පෙන්සර්. ඩිස්පෙන්සර් ගොඩක් බර වැඩක් තියෙනවා කරන්න. ඉතින් ඩිස්පෙන්සර් කෙනෙක් වෙන්නත් NVQ level 3 කෝස් එකක් කරන්න ඕනේ. NVQ level 3 කෝස් එකක් කියන්නේ සාමාන්‍ය මාස 6ක අවුරුද්දක වගේ කෝස් එකක්. ඒක සාමාන්‍ය බටර් කප්ස් ඒ වගේ තව ආයතනවල පවත්වනවා. ඉතින් සම්පූර්ණයෙන්ම 100% ඔන්ලයින් යන්නේ. ඔන්ලයින් කරන්න පුළුවන් ෆාමසිස්ගේ සුපර්විෂන් එක තියෙන්න ඕනේ. හැම කෝස් එකකම දැන් ටෙක්නීෂියන් කෙනෙක්ටත් මට කියන්න අමුතුුණා. එයා ජොබ් එකකදී අනිවාර්යයෙන්ම ෆාමසිස්ට් එයාගේ ඉන්න ෆාමසිස්ට් එයාගේ සුපර්වයිසර් විදිහට වැඩ කරන්න ඕන. ඒ වගේම ඩිස්පෙන්සර්ත් එහෙමයි. ඒක ඉතින් ඔන්ලයින් විභාග ලියලා ඔන්ලයින් ගොඩක් ඇත්තටම කම්පියුටර් එකේ නිකන් ෆාම් වැඩ කරන මණ්ඩේ ටුඩේ දේවල් තමයි ඇක්ටිවිටීස් විදිහට තියෙන ඇක්ටිවිටීස් කරලා ඩිස්පෙන්සර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකත් ඉතින් ඒ ලෙවල් එක කරන්නත් ඒකත් එක මේක. ඉතින් ඊට අමතරව අපි දන්නවා දැන් ලංකාවෙත් මම සමහර ෆාම්ස් වල දැකලා තියෙනවා ෆාමසි ඉස්සරහා තියෙනවා ෆාමසියේ ඩිස්පෙන්සින් කරන තැනට අමතරව බඩු OTC බේත් වෙන ඉස්සරහා ගෑලක් තියෙනවා. ඉතින් එක්සත් රාජධානී 100%ක් වගේ ෆාමසි වල එහෙම බේත් ඩිස්ප්ලේ දාලා ඒ කියන්නේ ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන් පැරසිටමෝල්, කප් සිරප්ස් ඒ වගේ ක්‍රීම්ස් වගේ දේවල් තියෙනවා. ඒ වගේ ඒ කවුන්ටර් එකේ ඉස්සරහම වැඩ කරන අපේ අයට කියනවා අපි කවුන්ටර් ඇසිස්ටන්ට් නැත්නම් හෙල්ත් කෙයාර් ඇසිස්ටන්ට් කියලා. ඒ කට්ටිය ඇත්තටම එන්ට්‍රි ලෙවල් ජොබ් එකක්. දැන් ඉස්කෝලෙන් අවුට් ගමම්ම වෙන ක්වොලිෆිකේෂන් නැත්නම් ගොඩක් කට්ටිය ජොයින් වෙනවා ෆාමසි ඇසිස්ටන්ට් නැත්නම් කවුන්ටර් ඇසිස්ටන්ට් විදියට. ඉතින් ඒ කට්ටියට කරන්න තියෙන්නේ ලෙඩුත් එක්ක කතා කරලා ලෙඩුන්ගේ තියෙන අවශ්‍යතා හඳුනාගෙන එයාලගේ මොන හරි දෙයක් කමියුනිකේට් කරන්න තියෙනවා නම් ඒක ෆාමසිස්ට් හරි ටෙක්නීෂියන් හරි කමියුනිකේට් කරන එක. නැත්නම් එයාලා බේත් ටික කලෙක්ට් කරන්න ආව නම් ඒ බේත් ටික එයාලට දෙන එක බලලා ඊට පස්සේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ડોක්ටර් ලියලා GP ප්‍රැක්ටිස් එකෙන් එවලා තියෙනවා නම් ඒක print කරලා දෙන එක. ඒ වගේ එයා තමයි අතනම මේන් එන්ට්‍රි පොයින්ට් එක මේන් කන්ටැක්ටින් පොයින්ට් එක විදිහට සලකන්නේ. ඉතින් ඇත්තටම මම එක්සත් රාජධානී අගය කරන දෙයක් තමයි මේ රටවල් දියුණු වෙන්නත් හේතුව තමයි ඇත්තටම කැරියර් ප්‍රොග්‍රෙෂන් නැත්නම් ඒ කියන්නේ ෆාමසි ෆීල්ඩ් එකේ විතර ඕනම ෆීල්ඩ් එකක ඒක පැහැදිලිවම ඉස්සරහට යන්න පුළුවන් කැරියර් ප්‍රොෆෙෂන් එකක් තියෙනවා. ඉතින් අපි බැලුවොත් ෆාමසි ෆීල්ඩ් එකේ දැන් ඔය ආරම්භ කරොත් එහෙම කවුන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට ඔයා මාස 6ක් විතර වැඩ කරද්දී ඔයා මේ දේවල් දැනගත්තට පස්සේ ඔයාට NVQ level 3 course එකට enroll වෙලා ගෙච්චර ලොකු ගාණක් යන්නේ නැත්නම් ගොඩක් ලාට කම්පැනි එකෙන් මේකට මුදල් ලබා දෙනවා. පොඩි ගාණක් පවුන්ඩ් 200කට අඩුයි. ඉතින් ඒක කම්පැනි එකෙන් මේවලට කරන ඒක කරගෙන NVQ level 3 කරගත්තට පස්සේ ඔයාට ඩිස්පෙන්සර් කෙනෙක් ඒක කරන අතරතුර ට්‍රේන් ඩිස්පෙන්සර් කෙනෙක් විදියට වැඩ ගන්න පුළුවන්. ඉතින් ඩිස්පෙන්සර් කෙනෙක් වෙනවා. ඩිස්පෙන්සර් කෙනෙක් විදිහට කාලයක් වැඩ කරගෙන යද්දි බේත් ගැන දැනගෙන ඉන්ටරැක්ෂන් දැනගෙන ඒක කරගෙන යද්දි ඔයා හොඳට වැඩ කරන දැනගත්තොත් අනිවාර්යෙන්ම මේ කම්පැනි එකෙන් ඔයාලට ටෙක්නීෂියන් කෝස් එකක් උනත් ඔෆර් කරන්න පුළුවන් ෆාමසිස් කැමති නම්. ඉතින් මේ ෆාමසිස් යටතේ ඔයාලට අවුරුදු දෙකක් ඒක කරගෙන යද්දි ඔයා නිකම්ම ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න පුළුවන් විභාගය. ටෙක්නීෂියන් ඇත්තටම එහෙම ලේසිත් නැහැ. NVQ level 4 level කෝස් එකේ ගොඩක් එක්සෑම්ස් තියෙනවා, ඔන්ලයින් එක්සෑම්ස් ඒ වගේම වයිවා තියෙනවා, සුපර්විෂන් එකක් තියෙනවා, කැල්කියුලේෂන්ස් ගොඩක් තියෙනවා. ටිකක් අමාරුයි බට් කරගත්ත කට්ටිය ඉන්නවා. ඒක කරගත්තත් ඇත්තට මේක ස්කිල් ලෙවල් ජොබ් එකක්. ෆාමසි ටෙක්නීෂියන් කියන ෆාමසි ටෙක්නීෂියන් එක ඉමිග්‍රේෂන් සැලරි ලිස්ට් එකේ තියෙන ජොබ් එකක්. ඒ කියන්නේ ඔයාලට ස්පොන්සර්ෂිප් වීසා එකක් උනත් ටෙක්නීෂියන් කෙනෙක් උනොත් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ටෙක්නීෂියන් වෙලා නවතින්න ඕනේ නැහැ. ටෙක්නීෂියන්ට ඊට පස්සේ එතනින් ඉස්සරහට level 4 5 6 දක්වාම ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ෆාමසිස් කෙනෙක්ටත් එහෙමයි. ෆාමසිස් උනාට පස්සේ කැරියර් ප්‍රොග්‍රෑම් එකේ ෆාමසිස් උනාට පස්සේ ආ ෆාමසිස් වෙලා නවතින්න ඕනේ නැහැ. එයාට level 7 එකෙන් level 8 යන ඊට පස්සේ ෆාමසිස්ට පුළුවන් prescribing pharmacist කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ෆාමසිස්ට තව පොඩි කෝස් එකක් තියෙනවා මාස 6ක වගේ. ඒක කරාට පස්සේ අර prescribe කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම ලෙඩටම නෙමෙයි ලෙඩ හඳුන්වලා දීලා තියෙනවා. for example infection, dry skin ඒ වගේ දේවල් වලට ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනේ නැහැ. ෆාමසිස්ටම පුළුවන් එයාට ඕන බේත් ටික ඇන්ටිබයොටික් පවා prescribe කරන්න පුළුවන්. මේ වගේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම වැදගත්කම එක්සත් රාජධානිය වලට. ඉතින් ලංකාවේ මම දැකපු වෙනස තමයි ඉතින් ලංකාවේ තියෙන ප්‍රශ්නේ ඉතින් ෆාමසිස් ඇරෙන්න එතනින් පස්සේ කිසිම ජොබ් රෝල් එකක් ඩිෆයින් වෙලත් නැහැ. ක්වොලිෆිකේෂන් නැහැ. ඇත්තටම ලංකාවේ ෆාමසි ෆීල්ඩ් එක දියුණු කරනවා නම් ඇත්තටම කරන්න ඕනේ ෆාමසිට අමතරව අනිත් ජොබ් වලටත් දැන් ඩිස්පෙන්සර් වගේ දේවල් හඳුන්වා දීලා ඒකට පොඩි මාස 6ක අවුරුද්දක පොඩි කෝස් එකක් ඔන්ලයින් හරි දෙන්න ඕනේ. එතකොට ඒක ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක්
යම්කිසි දැනුමක් අත්දැකීමක් ලබාගෙන එතෙන්ට එනවා. ඊට පස්සේ එයාට යම්කිසි පඩියක් වැඩිපුර පඩියක් ගෙවන්නත් පුළුවන්. මොකද එයා ඇත්තටම ක්වොලිෆයිඩ් කෙනෙක් වෙනවා. ඒ වගේ ඉතින් ලංකාවේ තියෙන ගැටලු ඉතින් ෆාමසිස්ට් කෙනෙක් දැන් මම නිකන් කම්පෙයාර් කරලා කියනවා නම් අපි හිතුවොත් ලංකාවේ ෆාමසිස්ට් කෙනෙක් වෙන්න අවුරුදු 2ක එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක ලියලා ෆාමසිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම ඇත්තටම මට තේරෙන විදිහට ඒ එක්ස්ටර්නල් එක්සෑම් එක ඇත්තටම ඒක කරන කාලෙවත් ඇත්තටම ෆාමසි එක වැඩ කරන්නවත් නැහැ නේ ගොඩක් වෙලාවට. මොකක් හරි ක්ලාස් එක සතිය අන්තිම පන්තිකට ගිහලා නැත්නම් ඔන්ලයින් ක්ලාස් එකකට ගිහලා පාඩම් කරලා තමයි ඒක පාස් වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම එච්චර වැලිඩිටි නැහැ. ඒක හරියට නිකන් මෙහි ඩිස්පෙන්සර් කෙනෙක්ගේ ක්වොලිෆිකේෂන් එකක් වගේ. සද්දාන ඩිස්පෙන්සර් කෙනෙක් වගේ තමයි ඉතින් ලංකාවේ ඩිප්ලෝමා ෆාමසිස්ට් කෙනෙක්ට තියෙන මේක. යා ඊට පස්සේ අඩුම ගානේ ඒක 100%ක්ම ෆාමසියේ වැඩ කරන ගමන්වත් ඒ ඩිප්ලෝමාව කරන්න දෙනවනම් යම්කිසි වටිනාකමක් එනවා. ඊට අමතරව දැන් බැචලර් ඔෆ් ෆාමසි තියෙන ඩිග්‍රී හෝල්ඩර් ෆාමසිස්ට් කෙනෙක් වුණත් එයා අවුරුදු 4යි. යා කවදාවත් හොස්පිටල් එකක බොහොම කලාතුරකින් වැඩ ගන්න. යාට ප්‍රැක්ටිස් එක අඩුයි. ඉතින් ඒ වගේ කෝසස් උත් කරනවනේ ඩිග්‍රී වලට අනිවාර්යෙන්ම අඩුම අවුරුද්දක ට්‍රේනින් එකක් දෙන්න ඕන කමියුනිටි ෆාමසි එක හරි හොස්පිටල් ෆාමසි එක. දැන් මෙහි අවුරුදු 6ක් මාස්ටර් ඔෆ් ෆාමසි ඩිග්‍රී එකයි ලංකාවේ ඉන්න බැචලර් ෆාමසි කරපු කට්ටිය මෙහා තව අවුරුදු 2ක් කරන්න ඕන මෙහි ෆාමසිස්ට් කෙනෙක් වෙන්න. ඉතින් මම හිතන්නේ ලංකාව දියුණු කරනවා නම් ෆාමසි සෙක්ටර් එක ඇත්තටම තව ජොබ් රෝල් දෙක තුනක් ඩිස්පෙන්සර් එක නැත්නම් ටෙක්නීෂියන් ඒ වගේ හඳුන්වා දීලා ඒකට වෙනම කෝසස් NVQ level කෝසස් අඳුන්වා දෙන්න ඕන. කරලා ඉස්කෝල වලින් අවුට් වෙච්ච කට්ටිය සයන්ස් කෙමිස්ට්‍රි පාස් නැත්නම් ඒ කට්ටියට අර වගේ ඒවට එන්න දෙන්න ඕන. ඒ වගේ entry level courses කරලා ඩිස්පෙන්සර් කෙනෙක් ලංකාවන දිනාට ඊළඟ level එකට යාර ෆාමසිස්ට් වෙනකම්ම දියුණු වෙන්න දෙන්න ඕන. අපි හිතන්න හොඳ නැහැ ඒ level වල මේ සබ්ජෙක්ට් එක මෙහෙ වුණා කියලා යාට ෆාමසිස්ට් කෙනෙක් වෙන්න බෑ, ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ කියලා. එහෙම නැහැ. ඉතින් ලංකාවේ තියෙන ප්‍රශ්නේ ඒකයි. දැන් මේ ඒ level මොනවා වුණත් ඒ බේසික් කෝසස් කරාම ඉස්සරහට යන්න ඔපචුනිටි එක දීලා තිනවා. ඒකත් එක්ක තමයි ඉතින් මිනිස්සු දියුණු වෙන්නේ. ඊට අමතරව අනිත් ප්‍රශ්නම දැන් මෙහි ෆාමසිස්ට් කෙනෙක් ටෙක්නීෂියන් කෙනෙක් කර කවුරු වැරද්දක් වුණොත් අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් එක උනත් කැන්සල් කරන්න පුළුවන්. ඊට අමතරව හැම අවුරුදු 2කටම සැරයක් යාළගේ රෙජිස්ට්‍රේෂන් එක වැලිඩේට් කරගන්න ඕන. විභාග ලියලා කෝපස් කරලා වැලිඩේට් කරන්න. එතකොට දැන් මම ලංකාවේ ෆාමසිස්ට් වුණා මීට අවුරුදු 10කට 12කට කලින්. මම ලංකාවේ ඇත්තෙත් නැහැ. නමුත් අදටත් මම ලංකාවේ ෆාමසිස්ට්. මගේ නොලෙජ් එක සමානලාට ලංකාවේ ෆාමසිට අපිට ගැලපෙන්නේ නැති වෙන පුළුවන්. මම ලංකාවේ ප්‍රැක්ටිස් කරලා නැහැ අවුරුදු 5ක් විතර. උනාට මම අදටත් ෆාමසිස්ට්. එමුනේ මේ අර වැලිඩේට් වෙන්න දෙන්න ඕන. දැන් මෙහි ෆාමසිස්ට් වුණාම අපි අවුරුදු 2කට සැරයක් අනිවාර්යයෙන්ම විභාග ලියන්න ඕන, ඔන්ලයින් කෝස් කරන්න ඕනේ, ප්‍රසන්ටේෂන් වලට යන්න ඕන. ඒ වගේ දේවල් ඔන්ලයින් තමයි ගොඩක් වෙලා. ඒවත් කරගෙන යන්න ඕනේ. නැත්නම් අපේ රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් වෙනවා. ඉතින් ඒකයි තියෙන ගැටලුව. දැන් මෙහි රටවල අපි කවදාවත් හැමදේම කරන්නේ 10 පාරක් හිතලා. මොකද මොකක් හරි දෙයක් පොඩි හරි වැරද්දක් වුණොත් රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ලෙට්ටු අපිට විරුද්ධව නඩු දාන්න පුළුවන්. අපි හැම වෙලාවෙම අපිට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. කම්පැනි එකේ ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. මොකද මොනවා ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒක ගෙවා ගන්න බැරි තරම් ගණන් ගෙවන්න වෙන්න පුළුවන්. ඉතින් මම වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ෆාමසි ෆීල්ඩ් එක මොකද්ද, ෆාමසි එක ජොබ් යන්නේ කොහොමද, කමියුනිටි ෆාමසි එක හැන්ඩල් වෙන්නේ කොහොමද වලට මම හිතන්නේ තේරෙන්නේ මොනවද තියෙන ජොබ් ඔපචුනිටිස් කියලා. මොකද නිකන් හිතන්න මේ ඇත්තටම ඕන මම දැකලා තිනවා ඉංග්‍රීසි දාලා තියෙන ඕල්මෝස්ට් හැම ෆාමසි වගේ හැම වෙලාවෙම වේකන්සි එකක් තියෙනවා. හැම වෙලාවකම ෆාමසිස්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් වේකන්සි එකක් තියෙනවා. අනිත් ජොබ් වලටත් එහෙමයි. ගොඩක් වෙලාවට කට්ටිය අඩුයි හොයාගන්න. මොකද බේසික් ලෙවල් එකේ ඩිස්පෙන්සර් කෙනෙක් නැත්නම් කවුන්ටර් ඇසිස්ටන්ට් කෙනෙක් වගේ ගෙවන පඩියම ඉතාම පහසුවෙන් වෙන පහසු ජොබ් එකක් කරලා හොයාගන්න පුළුවන් නම් ගොඩක් කට්ටිය එන්නේ නැහැ. ඉතින් ඊට අමතරව ෆාමසි කෙනෙක්ට වගේ ඉතා විශාල පඩිය සාමාන්‍යයෙන් පවුම් 50000ක් විතර මාසෙකට මෙහෙ ගෙවනවා. ඉතින් ටෙක්නීෂියන් කෙනෙක්ට සාමාන්‍යයෙන් 30000ක් 35000ක් වගේ පවුම්, ඩිස්පෙන්සර් කෙනෙක්ට පවුම් 27000ක් 30000ක් වගේ පඩියක් ගෙවනවා. ඉතින් මේක හොඳ ඔපචුනිටියක්. ඔයාලටත් පුළුවන් නම් කරගන්න ලංකාවේ ඉඳලා මේ ක්වොලිෆිකේෂන් හදාගන්න. ඉතාමත්ම හොඳ පාත් එකක් ඇත්තටම. දැන් මේ මම දන්නා මගේ channel එක ගොඩක් බලන්නේ ෆාමසි කරන ස්ටුඩන්ට්ලා, ඩිප්ලෝමා ෆාමසි එක කරන කට්ටිය, ඊට අමතරව ෆාමසිස්ලා ෆාමසි කරන ඒ කට්ටියට පුළුවන් මේ ක්වොලිෆිකේෂන් හදාගන්න. වෙන විදිහට හරි එංගලන්තයට ඇවිල්ලා ඉතින් ෆාමසියට ජොයින් වෙලා මේ විදිහට ඉස්සරහට යන ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඉතින් මම ඇත්තටම ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් දැන් මම ගොඩක් බිසි වෙලා හිටියේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඉස්සරහට ඇත්තටම බලාපොරොත්තු වෙනවා දැන් පොඩ්ඩක් වීඩියෝ ටිකක් දාලා දැන්
වෙලාව තියෙන හින්දා මේ දේවල් දැනුවත් කරන්න ඒ වගේ බේත් ගැන පොඩ්ඩක් ඉස්සරහට වීඩියෝ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේක හිතෙනවා නම් මොනවා හරි කමෙන්ට් එකක් තියෙනවා නම් දාන්න. හොඳයි කියලා දෙනවා ලයික් එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්න දෙන්න ඇත්තටම දාන්න මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. ඉතින් බොහොම ස්තුතියි අනිටියට. එහෙනම් අලුත් වීඩියෝ හමුවෙමු. thank you.